ඔයා දන්නවද අද මම මේ කතා කරන්න ඔයාගේ හිත ඇතුලේ තියෙන ලොකුම හතුරෙක් ගැන. ඒ හතුර කොච්චර දරුණුද කියනවනම් ඔයාගේ හීන දහස් ගණනක් මරලා තියෙනවා. ඒ හතුරා කවුද දන්නවද? මිනිස්සු මොනවා හිතයිද කියන බය. කල්පනා කරලා බලන්නකෝ. අද උදේ ඔයා අඳින්න ආසම ඇඳුම ඇඳලා කණ්ණාඩි ඉස්සරහට ගිය වෙලාවේ අයියෝ මේක ඇඳොත් මිනිස්සු මොනවා හිතයිද කියලා ඒක ආපහු ගලවලා තිබ්බේ නැද්ද? නැත්තම් අලුත් දෙයක් කරන්න හිතලා අහල පහල මිනිස්සු hina වෙයි කියලා හිතලා ඒක හිතෙන් අතහැරලා දැම්මේ නැද්ද? ඔයා දන්නවද ඔයා මේ ගෙවන්න ඔයාගේ ජීවිතේ නෙවෙයි කියලා. අනුන්ගේ බලාපොරොත්තු ඉටු කරන රූකඩයක ජීවිතයක්. ඔයා අහලා තියෙනවද අර තාත්තයි පුතයි බූරුවාගේ කතාව? මුලින්ම තාත්තයි පුතයි බූරුවාගේ පිටේ නැගලා යනකොට මිනිස්සු කිව්වා බලන්නකෝ අර අසරණ සතාගේ පිටේ දෙන්නම නැගලා යන හැටි කියලා. ඊට පස්සේ තාත්තා බැහැලා පුතාව විතරක් ඉඳවලා යනකොට මිනිස්සු කිව්වා බලන්නකෝ මේ කාලේ හැටි තාත්තා පයින් යනවා පුතා සැපට යනවා කියලා. පුතා බැහැලා තාත්තා විතරක් නැංගහම මිනිස්සු කිව්වා බලන්නකෝ මේ මිනිස්යාගේ ආත්මාර්ථකාමීත්වය අහිංසක දරුවා පයින් යනවා කියලා. අන්තිමේදීම දෙන්නම් පයින් ගියාම මිනිස්සු hina වෙලා කිව්වා බලන්නකෝ මෝඩකම බූරුවෙක් ඉඳලා පයින් යන හැටි කියලා. මේකෙන් අපිට දෙන පාඩම මොකද්ද? ඔයා මොන දේ කළත් මොන විදිහට ජීවත් වුණත් මිනිස්සුන්ට කියන්න දෙයක් තියෙනවාමයි. ඒ නිසා මිනිස්සුන්ව සතුටු කරන්න යන එක කවදාවත් කරන්න බැරි වැඩක්. මම ඔයාට ලස්සන කතාවක් කියන්න. අපි කවුරුත් ආදරය කරන ඩිස්නිලන්තය හදපු වෝල්ට් ඩිස්නි ගැන ඔයා අහලා ඇතිනේ. එයා මේ වැඩේ පටන් ගන්න හදනකොටම මිනිස්සු එයාට කිව්වේ මූට පිස්සුද? කවුද ඔය මීයන්ගේ රූප බලන්න සල්ලි දීලා ඉන්නේ කියලා. එයාගේ සහෝදරයා පවා කිව්වා මේක කවදාවත් කරන්න බැරි විකාරයක් කියලා. එයා මිනිස්සුන්ගේ කතා අහලා එදා ඒ වැඩේ නැවැත්තුවා නම් අද ඩිස්නිලන්තයක් නැහැ. එතකොට ජේ.කේ රෝලින් ගැනත් අහලා ඇතිනේ. හැරි පොටර් පොත ලිව්වට පස්සේ ප්‍රකාශන ආයතන 12ක් ඇයව ප්‍රතික්ෂේප කරා. ඒ මිනිස්සු කිව්වා ළමයින්ට මේ වගේ පොතක් වැඩක් නැහැ කියලා. හැබැයි ඇය මිනිස්සුන්ගේ ඍණාත්මක මතය ඇහුවේ නැහැ. ඇය ඇගේ හිතට ඇහුම්කන් දුන්නා. අද ඇය ලෝකේ ධනවත්ම ලේඛිකාවක් වෙනවා. තව එක දෙයක් මතක තියාගන්න. මිනිස්සු පාරේ යනකොට ගල් ගහන්නේ ගෙඩි නැති හිස් ගස්වලට නෙවෙයි. ගෙඩි හොඳට පිරලා තියෙන ගස්වලට විතරමයි. මිනිස්සු ඔයාව විවේචනය කරනවා නම් ඒකෙන් තේරෙන්නේ ඔයා ළඟ මොකක් හරි වටිනාකමක් තියෙනවා කියන එකයි. ඔයා ගමනක් යනවා කියන එකයි. කිසිම දෙයක් නොකර ඉන්න මිනිස්සුන්ට කවුරුත් කතා හදන්නේ නැහැ. කවුරුත් ගල් ගහන්නෙත් නැහැ. ඒ විවේචන එනවා කියන්නේ ඔයා සාර්ථකත්වයට යන පාරේ ඉන්නවා කියන එකේ ලක්ෂණයක්. දැන් හිතන්න මේ සාර්ථක වෙච්ච මිනිස්සුත් එදා ඔයා වගේම අප්පෝ මිනිස්සු hina වෙයි කියලා බය වුණා නම් අද එයාලට ලෝකයක් ඉතුරු වේද? නැහැ නේද? මනෝවිද්‍යාවේ හරි ලස්සන රීතියක් තියෙනවා. ඒ 18 40 60 කියලා රීතියක්. ඒ කියන්නේ ඔයාට වයස අවුරුදු 18 දී ඔයා හැම වෙලේම හිතෙනවා හැමෝම මම දිහා බලන් ඉනවා මම කරන දේ ගැන හැමෝම කතා වෙනවා කියලා. හැබැයි ඔයාට වයස අවුරුදු 40 වෙද්දී ඔයා හිතනවා මිනිස්සු මොනවා හිතුවත් මට මොකද කියලා. හැබැයි ඔයා වයස අවුරුදු 60 වෙද්දී ඔයා තේරුම් ගන්නවා ඇත්තටම කිසිම මිනිසෙක් ඔයා ගැන හිත හිටියේ නැහැ කියලා. මිනිසුන්ට තමන්ගේ ජීවිතේ ප්‍රශ්න කෝටියක් තියෙනවා. එයාලා ඔයා ගැන කතා කරන්නේ විනාඩි 2යි. ඒ විනාඩි 2 කතාවට බය වෙලාද ඔයා ඔයාගේ මුළු ජීවිතේම මේ විදිහට පාළුවට යවන්නේ. ඉතින් අදින් පස්සේ එකම එක දෙයක් මතක තියාගන්න. ඔයා අසනීප වුණාම ඔයාගේ ඇඳ ළඟට ඇවිත් බෙහෙත් දෙන්න ඔයා බඩගින්න ඉද්දි කෑම එකක් ගෙනත් දෙන්න ඔයාගේ හිත රිදුනහම ඒක සුවපත් කරන්න අර මිනිස්සු ඉන්නේ නැහැ. එතන ඉන්නේ ඔයා විතරමයි. ඔයා වැටුණු වෙලාවට hina වුණ මිනිස්සුම තමයි ඔයා දිනපු දවසට ඇවිත් මම දැනගෙන හිටියා ඔයා කොහොම හරි ඕක කරනවා කියලා අතට දෙන්නෙත්. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් මිනිස්සුන්ගේ ඔය වෙනස් වෙන මතවලට ඔයාගේ ජීවිතේ වටිනාකම තීරණය කරන්න දෙන්න එපා. අදින් පස්සේ ඔයා ඔයාගේ හිතට අහුම්කම් දෙන්න. ඔයාට ඕනේ අලුත් රස්සාවක් කරන්නද? අලුතින් දෙයක් පටන් ගන්නද? වෙනස් විදිහකට ජීවත් වෙන්නද? ඒක කරන්න. දවසක ජීවිතයේ අවසාන කාලෙදී ආපහු හැරිලා බලද්දි අයියෝ මම මිනිස්සුන්ට බයෙන් මගේ හීන මරා ගත්තනේ කියන දුක ඉතුරු කරගන්න එපා. මම හැමදාමත් ඉන්න ඔයාගේ හීනවලට හයියක් වෙන්න. ඔයාගේ හිතේ තියෙන ලොකුම හීනය මොකද්ද? මිනිස්සු මොනවා හිතයිද කියලා බය වෙන්නේ නැතුව ඔයා කරන්න ඉන්න දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම එකක්ම කියවෙනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක් වේවා.